Namamariyani Pripsad Purnavati Swami Nahasudek Vihiriya Srinatrinashandi Vahanse Obagi Sri Sri Pancha Susashvara Sahamari Madi Melne Pantapudisa Denutape Maratya Shudo Pedro Tumeni Shudo Pedro Tumeni Shudo Pedro Tumeni Yanangida Transhuddhatmak Amen Amen. Metherin make it. Nanti cut pay na metherin. Preekuda තමයි අල්තාරේ තියෙන්නේ. එතකොට මේ බැසිලිකාව ගත්තාම 220ක් මීටර දිගයි මේක. අර එළිය කැලල තේරෙනවා. අතුල කැලල 186ක් දිගයි. මේක උගල පස්සේ දැන් අපි ආපහු අපි එළියට යනවා. හරිද? ගිහිල්ලා ඉවරලා අපිට පස්සේ මේක යටට යනවා. මේක යට තමයි තියෙන්නේ මෙච්චර කල් නැති වෙච්ච පාපහසලා ඉන්නේ. එයාව තැම්පත් කරලා තියෙන්නේ යට. අපි ඒක මතක ගන්න අපි දැන් මෙහෙම හිමීට ගිහලා ආපහු අපි මේකට එනවා. ආවට පස්සේ උලට පුළුවන් වෙලා නිදහස් තියෙනවා. ෆොටෝ ගන්න පුළුවන්. ආය අර අපි ඒද දැක්කද පියේට එක තියෙන්නේ අර මයිකලාන්ජලෝ හැදපු අර වික්ෂෝප දෙවියන්ගේ ඒක තියෙන ඒකත් එක්ක පිවිච්ච පල්ලිය තමයි එතන තමයි දෙවනි ජුවාන් පාල් පාපහස තැම්පත් කරලා තියෙන තැන. පියේට එක ඊට පස්සේ දෙවනි ජුවාන් පාල් පාපහස ඊට පස්සේ ආයෙ බලන්න මෙහෙම එන්න පුළුවන්. දැන් මේක මෙන්න මේක ඔක්කොම මේක ඩිසයින් කරලා තියෙන්නේ මයිකලාන්ජලෝ. මේ තියෙන කූපොලා කියලා අපි කියන්නේ ඩෝම් එක. එතකොට මේක මයිකලාන්ජලෝ තමයි තවත් එකෙක් සැලසුම් කරලා තියෙන මේක. නමුත් එයා තමයි විශේෂයෙන්ම මේක හදන්නේ. මේකට ගන්න ආකෘතිය තමයි පන්තියෝන් එක. අහලා තියෙනවද පන්තියෝන් කියලා එකක් තියෙනවා. පරණ දේවතාවන්ව දේවාලයක් තියෙනවා. ඒකේ තමයි ගන්න මේ උදවේකට. එතකොට මේක ඔය කොහොම හදන්නනේ. මේක තනිකරම මයිකලාන්ජලෝ කියලා. ඒක ගොඩක් අනිත්‍යව ගොඩක් බෙර්නීනි කියලා තවත් කෙනෙක් ඉන්නවා. එයා තමයි ගොඩක් ඊපස්සේ යාගේ ස්කූල් එකේ කට තමයි අනිත්‍යව කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන මේක තමයි අපි කියන ඔයගොල්ලෝ මේ අපි කියන මොකද්ද මේ බල්දක් කියන අපි කියන බල්දක් කියන කියලා කියන්නේ අපි කියන්නේ අපි කියන කැනපි කියලා කියන්නේ මේ තියෙන කැනපි ගන්නෙ. දැක්ක දැන් මේ හරි අල්තාර තියෙන හරියට පේතුමාව බලලා තියෙනවා. ඒකට තමයි අල්තාර තියෙන්නේ. ඒතර හැම පල්ලියක මත තියාගන්න මෙහෙ ගියොත් එහෙම ඒ පල්ලි අල්තාර ගොඩක් තැන්වල ජුබිලා කුඩ ගියොත් එහෙම මේරි මේච හරි ගියාම ඒ හැම එකෙම අල්තාරය යට තියෙන්නේ පල්ලිය කැප කරපු ශුද්ධවන්තයන්ගේ හරි නැත්නම් ශුද්ධවන්තයන් කීප දෙනෙක් හරි වල්ලා තියෙන තැන තමයි අල්තාරය තියෙන්නේ. ඒකේ සංකේතයක් තමයි අපි දැන් ලංකාවේ ගත්තාමත් අල්තාරය ගත්තාම අල්තාරයේ ඇතුලේ තියෙන පොඩි කෑල්ලක්. අල්තාරේ තියෙන පොඩි වලක් තියෙනවා. ඒකේ තැම්පත් කරලා තියෙනවා ඒ පල්ලිය කැප කරලා තියෙන සාන්තුලගේ ධාතු. ඒකද ස්වාමී කියලා ඉඹිනවා දැක්කද? අල්තාරේ ඉඹිනවා අපි ලක්කද? දැන් අද සමහර තැන්වල එහෙම නැහැ. නමුත් මුල් කාලේ එහෙමයි තිබිලා තියෙනවා. ඒ අල්තාරේ තනක තැම්පත් කරලා තියෙනවා ඒ සුද්ධවන්තගේ ධාතු. ඒ වගේ දැන් ඒක සංකේතයක් නේ. ඒතර අපි කතා කරන්නේ ඒ වගේ තමයි මේක හැදලා තියෙන්නේ. ඒතර මේ තනිකරම මේකේ මේක දැන් මේ ඔක්කොම ගත්තාම මේ හැම එකක්ම දකින්නදී දැන් මේක අර එහා පැත්තේ තියෙනනේ අර කුරුසියක් අරන් ඉන්නේ. අර කුරුසියක් අරන් ඉන්න දැක්කද එහා පැත්තේ? ඒ තමයි හෙලේනා කියන හෙලේනා. ඒක අපි කියන කොන්ස්ටන්ටින් අධිරාජ්‍ය තමයි මුලින්ම මේ බැසිලිකා හදාන්නේ. ඒතර යාන් දහස් දෙන්නේ. ඒතර එයාගේ අම්මා තමයි හෙලේනා. අතේ කුරුසියක් තියෙන ඔයගොල්ලෝ දැන් අද යනවා. ශුද්ධ කුරුසිය බලන්න තැනකට යනවානේ. ඒතර තියෙනවා හෙලේනාගේ හෙලේනාව තැම්පත් කරලා තියෙන. මේ හෙලේනා කියන ශුද්ධවන්ත ඒ කියන්නේ කොන්ස්ටන්ටිනුගේ අම්මව තැම්පත් කරලා තියෙන්නේ. එතන තමයි තියෙන්නේ. එතන අර ජෙරුසලම් කුරුසිය තියෙන්නේ. එතන ගියාම එතන බලන්න එතන තමයි යවත් තැම්පත් කරලා තියෙන්නේ. ඒතර මේක සංකේතයක් කියලා දාලා නැහැ තමයි කොන්ස්ටන්ටින් රාජ්‍යනේ සභාවට නිදහස් දුන්න කෙනා. ඒකනාගේ අම්මා තමයි ඒකට සුදු දේශයට ගිහිලා කුරුසිය හොයාගන්නේ. ඒක සංකේතය තමයි කුරුසිය අරන් ඉන්නේ හෙලේනා. මේකට විශේෂණක් දෙන්න යාට මේ බැසිලිකාවේ. වෙරෝනිකාට ඒක තියෙන වෙනමනේ මෙහෙන්න මේ තියෙන එක වෙනම ඔව්. ඒක අර හෙල්ලේ. එනවා මොකද සුදු පඩිපෙළ කියන්නේ. අර ස්පිලාත් ගවඩ් නැග් එක තියෙන සාත ස්කාලා. ඒතර ඒ ඔක්කොම ඇවිල්ලා එහෙන් ගෙන ආපුවානේ.
දැන් ඔයගොල්ලෝ ලොරෙට ගියොත් එහෙම ලොරෙට තියෙන අර දෙමළගේ ඒ ඔක්කොම එහෙන් ගෙනාපුවා තියෙන්නේ මොකද ඒක කාලෙක මෙහෙන් ගිහිල්ලා යුද්ධ කරද්දී ඒවා ඒ ශුද්ධෝ දේවල් අරන් එන මොකද රෝමෙ තමයි මූලික වුණේ ඒගොල්ලන්ට නේ ඒක හැම දෙයක්ම වගේ මෙහෙට ගෙනවා දැන් අපි දැන් මේක එළියට යනවා එපිෆනි අපි කියන්නේ මේ නිමාඩුවක් තියෙන. ඒතර එදා තමයි අපේ මේ මොකද නත්තල් කාලේ අවසන් වෙන්නේ නේ. ඒතර එදාෙන් තමයි මේක ඉවර වෙන්නේ. ජුබිලි වසර හරියට මෙදායින් ඉවර වෙනවා. ජනවාරි 6 වෙනිදා. Endless waves of a calm blue sky where dreams take wings and learn to fly. Gentle echo of times each රෝම් එකට සීග්ද යනවා ඉතින් තමයි සල්ලි ගන්න. අපේ මේ රෝමේ තියෙන ප්‍රධාන බැසිලිකා එකටවත් සල්ලි ගන්න. සල්ලි ගන්න. නැත්නම් මේ ඉතාලිය යන හැමතැනම සල්ලි හදර ගන්නවනේ. ඒක ඇවිල්ලා පාප් පහස්සේ කියලා තියෙන එක. ඒක කියලා තියෙන්නේ ඒ සාගමත් ගන්න තමයි හැමතැනම සෙනගට 2000 එන්න පුළුවන් කියන්නේ අලුත් එක්කෙනාගේද කලින් හිටපු මේක එදා ඉඳන් බීච් එකේ ට්‍රැඩිෂන් එකක් තිබුණා. අයනතු සම්ප්‍රදායක් නෑ. එතකොට මේ කවුද මේ ඇවිල්ලා අර තියෙන සන් ග්‍රෙගෝරියෝ ආර්මීනියන්. ඒ කියන්නේ මේ ඇවිල්ලා අපි කියන මේ ග්‍රෙගරි අපි කියලා කියන්නේ. ඒ පාපාසේ මේ පාපහාස කෙනෙක්. ඒ ග්‍රෙගරි කියලා අපි කියන්නේ ඔයාලා අහලා තියෙන්නේ. ඒ ග්‍රෙගරි කියන පාපහාස කෙනා තමයි මෙලා තියෙන්නේ. ඒකට ගියොත් දැන් පියාසයක තැන් කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ මෙහෙ රෝමේ ගොඩක් පියාස වලට ගියාම හැම එකේම වතුර මලක් තියෙනවා. වතුර බොන්න පුළුවන් එකක් තියෙනවා. අර මෙහෙ මත තියලා බොන්නේ. ඒ වගේ. ඒක ඇවිල්ලා ඒ එදා ඉඳන්ම තිබිච්ච සම්ප්‍රදායක් ඒක. අපි දැන් ඕගොල්ලන් එද්දි අර ශුදෝදෝරෙන් ඇතුළු වුණානේ. ඇතුළු වෙච්ච ගාම දැක්කලා තියෙනවා පියේටා කියලා කියන්නේ. මයිකලාන්ජලෝගේ එක තිබුණා. දැන් ඊට පස්සේ ආපහු ඊට පස්සේ තියෙන්නේ දෙවනි ජුවාන් පාල් පාපාසේගේ බූබි දාන කරපු මේ තෝම්බ එක තමයි දැන් තියෙන්නේ. ඒතකොට ඊට පස්සේ ඔයගොල්ලන් ආපහු මොකද දැක්කා පල්ලිය අනිත් ඒවා ටික. දැන් අපි දැන් ආයෙ දැන් මෙතනින් ගියාට පස්සේ අපි ආයෙ ඇතුළු වෙනවා පල්ලියට. බැසිලිකාවට. ඊට පස්සේ ඒක මං කිව්වට ඔයගොල්ලන්ට හිමිට ඉඳලි වෙලා ඒ මේ චාමරකයි කීයද එළියට යන්න කියලා ඒතකොට පුළුවන් හිමිට ගිහලා යාඥා කරලා කොමිසම් කරලා ඊට පස්සේ ෆොටෝ ගන්න ඒවා ටික කරගන්න පුළුවන්. දැන් අපි දැන් ඇතුළු වෙන්න යන්නේ පරණ බැසිලිකාවට. ඒ කියන්නේ 4 වෙනි සියවසේ හදපු බැසිලිකාවේ සමහර කොටස් තාම ඉතුරු කරලා තියෙනවා. ඒත් එක්ක මෙතන තමයි දැන් මේක තියෙන මත තියද්ද මේක හදලා තියෙන්නේ මම කියන්නේ අර වතිකානු හිල මත තියෙන්නේ. ඒතර පේදුතුමා මැරිච්ච තැන තමයි තියෙන්නේ. ඒතර මේක ඇවිල්ලා පේදුතුමා මරන්න හේතුව තමයි මෙතන මේක ඉස්සර කනත්තක්. නෙක්‍රොපොලිස් කියලා කියන්නේ. නෙක්‍රොපොලිස් කියලා කියන්නේ මිනි වල්ලපු තැනක් මේක. ලොකු කනත්තක් මේ හරිය. ඒත් එක්ක මේ කනත්තත් එක්කම තමයි තිබලා තියෙන්නේ නීරෝ කියන අධිරාජ්‍යයේ චීර්කෝ කියලා කියන්නේ. චීර්කෝ කරේ ආස්ත්‍ය පදින්නේ. අර චීර්කෝ මාස්ටර් වගේ තියෙන ඒ වගේ චීර්කෝ යාට ආස්ත්‍ය පදිපු ලොකු ග්‍රවුන්ඩ් එකක් තමයි මෙතන තිබලා තියෙන්නේ. ඒතර මුල්ම කාලේ තිබලා තියෙන කනත්ත ඒත් එක්ක පිටස් අර චීර්කෝ එක තියෙනවා. එතකොට මෙතන මුලින්ම තිබලා තියෙන මොනවද? බහුදේවවාදීනේ අපි කියන අර ග්‍රීක රෝම දෙවිවරුන්ට වන්දනා කරපු දේවාලවල් තිබලා තියෙනවා මෙතන. මේක උඩ තමයි ඉස්ලාම් බැසිලිකාව හදන්නේ. හරිද? එතකොට 4 වෙනි සියවසේ කොන්ස්ටන්ටිනෝ අධිරාජ්‍ය මේකේ මුල් බැසිලිකාව හදනවා. ඊට පස්සේ ඒක මත තමයි පාප් වහන්සේලාව වල්ලා තියෙන ඒ කනත්ත වගේ එක දැන් හදලා තියෙන්නේ. ඒක උඩ තමයි ඊට පස්සේ දැන් අපි කතා කරන මේ ලොකු බැසිලිකාව තියෙන්නේ. ඒතර මේකේ තියෙනවා කොටස් 4ක් තියෙනවා. පරණම දේවාලයන් තිබිච්ච තැන, ඒ කනත්ත තිබිච්ච තැන, ඊට පස්සේ අපි කතා කරන පාප් වහන්සේලා තැන්පත් කරපු තැන, ඊට පස්සේ තමයි මේක මහ බැසිලිකාව තියෙන්නේ. දැන් මේක ඇතුළු වෙච්චාම මම තියාගන්න මේකෙන් අපිට ආපහු ගියාම අපි දැන් පේදුතුමාගේ අර දේහය තිබුණා නේද? අපි දැන් ඒ යට යන්නේ. ගියාම එක තැනකදී අපි එතෙන්ටම යනවා. හරි ඒක ඔයගොල්ලෝ බලන්න ටක් ගාලා එතන දැන් ගොඩක් වෙලා ඉන්න නැතුව පුළුවන් නම් ටක් ගාලා ෆොටෝ එකක් අරන් ඉන්න එළියට යන්න. මොකද නැත්තම් අර ගොඩක් පිරිච්චාම මොකද කට්ටිය නේ හින්දා ඒත් එක්කම ඇතුළු වෙච්චාම තියෙනවා 4 වෙනි සියවසට ආйти පැරණි බැසිලිකාවේ කණු තියෙනවා, බිත්තියේ කෑලි තියෙනවා. ඔයාලට පුළුවන් හිමීට ඒවා ටිකත් ඕනනම් දැන් වීඩියෝ කරනවා නම් එහෙම ඒ ටික කරගෙන යන්න පුළුවන්. ඒ ටික බලලා ඉවරලා. ඒතර මේකේ තනි ක්‍රම තියෙන පාප් වහන්සේලානේ. ඒතර මතක තියාගන්න පාප් වහන්සේලා ඔක්කොම අය මෙහෙ තැන්පත් කරලා නැහැ. ඒක එදා ඒ අයගේ කැමැත්ත අනුව තමයි තැන්පත් කරලා දෙන්නේ. 100 ගණනක් මේක තැන්පත් කරලා තියෙනවා.
අවසාන එක්කෙනාව මෙහෙ තැන්පත් කළේ නැහැ. ඔයගොල්ලෝ යනවා පස්සේ මම හිතන්නේ මේරි මේච්ච පල්ලියට එහෙ තමයි තැන්පත් කරලා තියෙන්නේ. එතකොට අනිත් අය ගොඩක් දෙනෙක්ව තැන්පත් කරලා තියෙන්නේ මෙතන. එතකොට ඒක තමයි. ඒතර එහෙම තැන්පත් කරලා ඉවරලා ඊට පස්සේ කාලයක් ගියාම එයා සුද්ධවන්තයෝ වුණොත් එහෙම එයාව උට්ට ගන්නවා. එයා උට්ට ගන්නවා සුද්ධවන්ත භාවයට ඔසවද්දි ලක්කඩ එයා පේන්න උට්ට අරගෙන එහෙම තැන්පත් කරලා තියෙන අවස්ථා තියෙනවා. ඒතර දැන් අනිත් කට්ටිය සාමාන්‍ය තාමත් ඔයගොල්ලෝ දකි ගොඩක් අයව තාමත් ඒ තැන්පත් කරපු තැන්වල තමයි එහෙම තියෙන්නේ. ඒතර මේ තමයි අපි අතුරු වෙන්නේ. ඒතර ඒ පරණ තිබිච්ච බැසිලිකාවේ තිබිච්ච කොටස් වලට සහ ඒ වගේම ඒ කනත්තද. කරද්දි හම්බෙච්ච කොමඩ් එක තියෙනවා. දැන් මේ තියෙන්නේ හතරවෙනි සියවසට ඇති කොන්ස්ටන්ටිනෝ අධිරාජ්‍ය හදපු බැසිලිකාවේ කණු. ඒ තමයි මේ පිටියේ ඒක ඇරලා තියෙන්නේ ඒකයි. මේකේ තමයි ෆවුන්ඩේෂන් එක උපාද නෑ මේකේ තව යට තියෙනවා. නමුත් මේක දැන් බලන්න හම්බෙන්නේ ඒක වෙනම ඕගොල්ලන් පස්සේ වෙනම බුක් කරලා එන්න ඕනේ ඔය. දැන් මේ තියෙන්නේ මේ හතරවෙනි සියවසේ බැසිලිකාවේ ඔව්. මේ ඇවිල්ලා ඒ හතරවෙනි සියවසේ කුළුණක් මේ. ඒක හිතන්න බලන්න හතරවෙනි සියවසේ කියලා දැන් 2000ක. නමුත් ඒ කාලෙත් කොච්චර හොඳට මේව හදලා තියෙනවා. 400 ඔව්. කොන්ස්ට්‍රක්ෂන් අධිරාජ්‍ය කාලේ. කොන්ස්ට්‍රක්ෂන් අධිරාජ්‍ය තමයි මේකේ මුල් බැසිලිකාව හදන්නේ. මේ තියෙන්නේ පාපහාසලව දැක්ක තැන්පත් කරලා තියෙනවා මේ තියෙන්නේ මේ දෙවෙනි කැලිස්ටස් පාපහාස තුන්වෙනි කැලිස්ටස් පාපහාසව තැන්පත් කරලා තියෙන එක ඒ වගේ මේ තියෙන තවත් කණුවක් එකේ පරණ බැසිලිකාවේ මේ ගහලා තියෙන බාසදි උඩ පොළොන්න මේ වැඩ අරගෙන තියෙන්නේ මේ වහලුන්ගෙන්. ඔව් මොකද කොන්ස්ට්‍රක්ෂන් අධිරාජ්‍ය කාලේ හිටන් යා හිටිය රාජ්‍ය අනිත් තැන්වල ගිහිල්ලා ඔය ඊජිප්තුවේ තැන්වලින් එහෙම ඒගොල්ලන්ගේ වහල්ලු අරන් යනවා මේ. ඊට පස්සෙත් ඒක වෙලා තියෙනවා. ඒක දිගටම. මේ ඔක්කොම මේ ඉන්නේ බොනිෆස් 8වෙනි බොනිෆස් පාපහාසේ. අද සමයට ඇතුළේ අනිවාර්යයෙන්ම ඔව්. දැන් පේනවනේ දැන් මේ ඉස්සර කාලේ මේ තමයි පෙට්ටිය. ඒ කාලේ තැන්පත් කරලා තියෙන පෙට්ටිය ඇවිල්ලා මේ කිරිකරුණෙන් තමයි හදලා තියෙන්නේ පෙට්ටිය. එතකොට මේක ඊට පස්සේ අතුළු කරලා වෙලා මේක සීල් කරන්නේ. අතුළු සීල්. ඒතර මේක හදිස්සිය මොකක් හරි නම් එහෙම ඇරලා ඉවරන බලන්න පුළුවන්. ඒක නාබ සුද්ධවන්ත භාවයට ඔසවන්න ඉස්සලා බලන්නේ. ඒක දෙහේ දීර්ලද මොකක්ද කියලා බලන්නේ. ඒතර එහෙම තමයි ඉස්සර ඉඳන්ම දාලා තියෙන්නේ. ඒතර මේක දැම්මට පස්සේ ඒක සීල් කරනවා ඒගොල්ලෝ. මැදට තියෙන්නේ. දැන් මෙතන අපිට විශේෂ දෙයක් තියෙනවා. මේ තමයි 6වෙනි පාළු පාපහාසයේ දේහය. ඒතර 6වෙනි පාළු පාපහාසය කියලා කියන්නේ ඔයගොල්ලන් අහලා ඇති අපේ දිවනි මතිකාණ මන්ත්‍ර සභාව. ඒක අවසන් කරන්නේ 6වෙනි පාළු පාපහාසයේ. එතකොට 23 වෙනි ජුවාම් පාපහාසය පටන් ගන්න වෙලා ඒක අවසන් කරනවා දිවනි මතිකාණ මන්ත්‍ර සභාව 6වෙනි පාළු පාපහාසයේ. අපිට වැදගත් වෙනවා ලංකාවේ අයට හේතුව තමයි මේ පාපහාසය තමයි ඉස්සෙල්ලාම ලංකාවට ආවා කියලා කතා කරන පාපහාසය. එතකොට ඔය සාමාන්‍ය කතා කරන ඔය කවුද සිරිමා බණ්ඩාරනායක. ඒතර ඒ කාලේදී පාපහාසයේ වෙනම ගමනක් ගිහිල්ලා අවසානයේදී මොකද ලංකාව කියලා ලංකාව ඇවිල්ලා ප්‍රධාන තැනක්නේ. ඔය එහෙම යද්දි කරද්දි එතකොට ඒ ගිහිල්ලා එද්දි එයාගේ ෆ්ලයිට් එක බාලා තියෙනවා රත්නාක එයාපෝට් එකේ. ඒතර සෙනග ගිහිල්ලා තිනවා අපේ තාත්තා හිටන් කියනවා ඔයගොල්ලෝ ගිහිල්ලා තිනවා බලන්න. එතකොට ඒ ලංකාවට ඉස්සලාම ආවේ කියලා අපි දන්න කෙනා තමයි මේ 6වෙනි පාළු පාපහාසය. දැන් මේ ඇවිල්ලා ශුද්ධවන්තයෙක්. දැන් මේ අර ගහදිනේ සාන්තුස් කියලා දාලා තිනේ සාන්තුරුස් පාවුලුස් පාවුලුස් එස්ටෝ කියලා දාලා තිනේ. ඒතර දැන් මේ ඇවිල්ලා සාන්තුවරිය දැන් මේ. පස්සේ නැතුණාට පස්සේ 6වෙනි පාළු පාපහාසය නැතුණාට පස්සේ පත් වෙනවා පාපහාසය කෙනෙක්. එයා තමයි පළවෙනි ජුවාම් පාළු පාපහාසය. පළවෙනි ජුවාම් පාළු. දැන් අපි දන්න දෙවෙනි එක නානේ. මේ තමයි පළවෙනි ජුවාම් පාළු පාපහාසය. මෙයා ඇවිල්ලා දැන් අපේ භාග්‍යවන්තයට ඔසවලා තියෙන්නේ. මෙයා ජීවත් වෙන්නේ මාස ගානයි. ඔයාලා අහලා ඇති වර කතාවක් වෙන එකනේ
එයාව පත් කරනවා පත් කළ මාස ගානයි යාට පස්සේ ස්වර්ගස්ථ වෙනවා. ඊට පස්සේ තමයි දෙවෙනි ජුවන්පාල පහසේ පත් කරන්නේ 1978 දී. ඒතර මෙයා මාස ගානයි ඉන්නේ. මේ තමයි එතකොට අපි දන්න කාලයක ඒ කියන්නේ සාමාන්‍ය කතා කරන ඉතිහාසය කතා කරද්දී මෙයා තමයි පොඩි කාලයක් කෙටි කාලයක් මාස ගානයි පහස් වෙලා ඉන්නේ ඊට පස්සේ ස්වර්ගස්ථ වෙනවා. ඒකෙන් පස්සේ තමයි දෙවෙනි ජුවන්පාල පහසේ පත් කරන්නේ. පාවුල් කියන එක මේ අප කියන මේ රෙජිනා මේ සයිප්‍රස් වල හිටිය කාර් මේ කියන කාර්ලා කියන රෙජිනාව තැන්පත් කරලා තියෙන මේක. මොකද හේතුව තමයි මොකද දැන් ඔය සයිප්‍රස් කියලා ගත්තාම ඔය ඔක්කොම ඇවිල්ලා අපේ සභාවට මොකද පාවල්තුමා ගිය හරිය තමයි මේ සයිප්‍රස් කියලා කියන්නේ. උන්වහන්සේ දේශනා කරපු තැන්නේ. ඒතර ඒ කාලේදී ඔය ඔක්කොම මේ ඔක්කොම සම්බන්ධ වෙලා ඊට පස්සේ හිටිය රජවරුන් මෙහෙ දැන් මෙතන මේ තමයි බෙන්ඩික් පාපහන්සේ. අපි සාමාන්‍ය දැන් ෆ්‍රැන්සිස් පාපහන්සේ ඉස්සෙල්ලා නැතු හිටියේ. මේ තමයි බෙන්ඩික් පාපහන්සේගේ තැන. දැන් මෙතන තමයි දෙවන ජුවන්පාල පාපහන්සේ විලාස දාලා තිබුණේ. ඒතර යාව උට්ට ගත්තා ශුද්ධවන්තයෙක් වෙච්චා මෙතන යාව උට්ට ගත්තා. ඒක තමයි ඊට පස්සේ මෙයාව මේ තැන්පත් කරන්න පාවිච්චි කළේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් වතිකානු ගමනේ දෙවෙනි වීඩියෝ කොටසත් ඉවර වෙනවා. අපි තුන්වෙනි කොටසෙන් නැවතත් හමු වෙමු.